හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අපිට නම් උදේ ඉඳලම වහිනවන්නේ දැන් තමයි වැස්ස අඩු උනේ. වැස්ස අඩු වුණ ගමන්ම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න හිතලා මේ ආවා ඉක්මන් වීඩියෝ එකක්. මේ වීඩියෝ ගන්න තැනටම ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක ඔන් කරේ. අපි පොඩ්ඩක් බලමුද වඩු කුරුල්ලෝ කූඩු හදන විදිය. එන්න බලන්න. මේ කිතුල් ගහක්. මේ කිතුල් ගහේ ගහ පුරාම වගේ තියෙන්නේ එයාලගේ හදාගෙන එන කූඩු. මේ පේන ඇති ඔයාලට. මේ කූඩු හදන එයාලා. මේ කූඩු හදන්න එයාලා අර කෙඳි නිකන් පොල් කෙඳි ඒ වගේ කෙඳි තියෙන්නේ කෙඳි වලින් තමයි මේ කූඩුව පේනවද ඔයාලට මේ කාමර දෙකකට ඇතුළ තියෙන්නේ. ඒ කාමර දෙකකට ඇතුළ තියෙන්නේ එයාලගේ බිත්තර තියෙනව නේද? බිත්තර වලින් පැටව එළියට ආවම එයාලට එක කාමරයක්. ඊට පස්සේ මහා කුරුල්ල දෙන්නට අනිත් කාමරේ විදිහට තමයි මෙයාලා මේ කමේ හදන්නේ. බලන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා. මේ පොල් කෙඳි ඒව තමයි එයාලා ගේන්නේ මේ. ඔයාලට පේනවා ඇති. මේ කූඩු වල ඉන්නවා එයාලා. පමණක් තැන් වල මේකෙම ඉන්නවා ඔය. පේනවා ඇති ඔයාලට. මේ හැම කූඩුවම මේගොල්ලෝ හදනවා. මේ කියන්නේ මේ තාම හදාගෙන ඉන කූඩු. රංචුවක් වගේ තමයි ඉන්නේ. මෙයාලා මේ මෙහෙමයි අනිත් එක මේ ඒ කියන්නේ මේ පරිසර පණුවෝ ඒ කියන්නේ කෘමි සත්ත්ව තමයි ආහාරයට ගන්නෙ. කෑමට ගන්නෙ. පේනවද දන්නේ ඔයාලට මේ හැම කූඩුවකම වගේම මේකටත් ආවා. මේ හැම කූඩුවක්ම අර පේනව නේද? යාගේ හොටෙන් අර එල්ලෙන්නේ මේ පොල් කෙඳි මේ අනම්මන රොඩු කෑලි ඒව ගෙනල්ලා යාලා ඒක ඒ විදියට ලස්සන්ට කූඩුව හදනවා. පේනව නේද මේ ඇතුළ කාමර දෙකක් තියෙනවා යාළුවනේ. මේ හැම කූඩුවකම එහෙමයි. මේ පැත්තෙන් නම් අහස නිල් පාට අනිත් පැත්තෙන් වර්ෂාවක් එනවා යාළුවනේ. ඒකයි මේ වීඩියෝ එකක් දික් වෙනවා. දික් වෙන හින්දා මේක මේ ටක් ගාලා පෙන්නුවා මං ඔයාලට. පේනවනේ. පේන්නේ නැති කියලා හිතෙනවා. මේ ගහ පුරාම තියෙනවා මේ කූඩු. මේ කිතුල් ගහක්. කිතුල් ගහ පුරාම තියෙනවා. පේන ඇති අර පැත්තටත් තියෙනවා. එහෙනම් යාළුවනේ දැක්ක නේද මේක? එහෙනම් යාළුවනේ මම වීඩියෝ එක මෙතනින් කට් කරනවා. ස්තුතියි.